බංගලාදේශය සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ ලකුණු 77කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව තරඟයේ කාසිවාසී දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 244ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 106ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් හා ජනිත් ලියනගේ ලකුණු 29ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩලු 4ක් හා ටන්සිම් හසන් කඩලු 3ක් බිඳහෙලීමට සමත් වුණා. තරඟයේ පිළිතුරින්ම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දෙවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 167ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩලු 4ක් හා කමිදු මෙන්ඩිස් 3ක් ලබාගත් අතර වනිදු හසරංග මෙම තරඟයේදී සිය එක්දින කඩලු 100 සීමාවද පසු කිරීමට සමත් වුණා. ඒ වගේම මෙම තරඟයේදී සුපිරි උඩපන්දු දෙකක් රැක ගැනීමට ජනිත් ලියනගේ සහ මහිස් තීක්ෂණ අද සමත් වුණා. ඒ ගැන තරඟයේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක මේ විදිහට කියා සිටියා. අපේ එක්දින කණ්ඩායමේ පන්දු රකින්නන් ඉතාමත් හොඳයි. ඔවුන් අදත් දක්ෂ විදිහට ක්‍රීඩා කළා. මහිස් තීක්ෂණ සහ ජනිත් ලියනගේ ලබාගත් උඩපන්දු ඒ අතරින් කැපී පෙනුණා. මීළඟ තරඟයත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.